පැය 8ක් නිදා ගැනීම අත්‍යවශ්‍යද? ඔව් ඒක අත්‍යවශ්‍යයි. අපිට කොච්චර කිව්වත් කොහොම හරි පැය 8ක් නිදා ගන්න, පැය 8 නිින්ද කවර් කරන්න කියලා අපි කවුරුත් ඒක අහන්නේ. අපි ගොඩක් දෙනෙක් ෆෝන් වල රෑ වෙනකන් රැඳිලා ඉන්නවා. YouTube බලනවා, එක්ක කතාවක් හරි බලනවා, එක්ක ෆිල්ම් එකක් බලනවා, එක්ක Facebook බලනවා, අනුන්ගේ ඕපදූපයක් බලනවා, එක්ක මොකක් හරි gossip news එකක් බලනවා. ඉතින් ඒක නිසා මේ පැය 8 නිින්ද කියන එක අද කාලේ මිනිස්සුන්ට නැහැ. ගොඩක් අය ඕගොල්ලෝ බලනවා දැන් හිතනවා ගොඩක් ලෙඩ රෝග වලින් අඩු වයසෙන් නැති වෙනවා. සමහරු කියනවා කොරෝනා ඉන්ජෙක්ෂන් එක කියලා. සමහරු කියනවා ඕකේ මේ කන විදිය අපි කියලා. ඕක එකත් බලපානවා. සමහරක් විට කොරෝනා ඉන්ජෙක්ෂන් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති. නමුත් මේන් තින් එක තමයි අපි පැය 8ක් නිදා ගැනීම කවර් කරන්නේ නැතිකම. ඕගොල්ලන්ටත් මම කියනවා හරියට පුළුවන් නම් පැය 8ක් ફોකස් කරලා ඒ නිින්ද ගන්න. මොකද ඒ නිින්ද අවශ්‍යයි අපේ බොඩි එක රීස්ටාර්ට් වෙන්න පහුවෙනිදට. මම පුළුවන් තරම් උත්සාහ කරනවා 9:30 වෙද්දි කොහොම හරි S2 පියාගන්න. ඒ වෙලෙට මම මගේ ෆෝන් එකත් ඕෆ් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ නැගිටිද්දි මට ගොඩක් මිස් කෝල් ඇලර්ට්ස් තියෙනවා. ටිකක් රෑ වෙලා සමහරව මට කෝල් කරොත් මගේ යාළුවෝ එහෙම කතා කරොත් ඉතින් මම ඒ උනාට කිසිම විදිහකින් මොන ප්‍රශ්නේ මොන කරදරේ තිබ්බත් මොන උමනාව තිබ්බත් මං නිදා ගන්න වෙලාවට දැන් ෆෝන් එක නම් ඔන් කරන්නේ නැහැ. මගේ ෆෝන් එක ආයේ ඔන් වෙන්නේ උදේ 5:00 විතර තමයි. එහෙම නැත්නම් 6න් පස්සේ. ඉතින් කලින් උනත් මම උනත් ටිකක් පරක්කුයි නිදා ගන්නවා ටිකක් රෑ වෙනවා. උදේට නැගිටිද්දි හරි අමාරුයි. මොකද නිින්ද කෙටි නිසා. නිින්ද හම්බෙන්නේ පැය 6ක් වගේ. නමුත් දැන් මෑතක ඉඳන් මම හිතලම කොහොම හරි පැය 8ක් මම කවර් කරනවා මගේ නිින්ද. මට උදේට නැගිටිද්දි ඇත්තටම කියා ගන්න බැරි ෆ්‍රෙෂ්නස් එකක් මගේ මනසට මගේ බොඩි එකට හරිම සැහැල්ලුයි. මොකද මම කන්නේත් ගොඩක් වෙලාවට 5:00 6ට මැක්සිමම් 6:30 මගේ ඩිනර් එක. හදිස්සියවත් 6:30 පහ වුණොත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා පොඩි දෙයක් ඒ කාලා ඒ කියන්නේ තේ එකක් හරි බීලා සීනි නැතුව මම ඇඳට එන්න 9:30 වෙද්දි. මොකද මම ප්‍රයොරිටි කරලා තිනවා මේ පැය 8 නිින්ද මට අත්‍යවශ්‍යයි කියලා. ඒ පැය 8 නිින්දෙන් මට ගොඩක් බෙනිෆිට්ස් ආවා. මගේ මයින්ඩ් එක ෆ්‍රෙෂ් වුණා. මගේ මයින්ඩ් එක වැඩිපුර වැඩ කරන්න ගත්තා. උදෙන්ම නැගිටලා මගේ වැඩ ටික කරන්න මම පටන් ගත්තා. දැන් මම රුටීන් එකක් හදන් තිනවා උදේට නැගිටලා ඒ රුටීන් එක මම ෆලෝ කරනවා. එතකොට මම මගේ වැඩ කටයුතු කරද්දී ඒවා උදෙන් කරලා ඉවර වෙලා හවස් වෙද්දී ඇත්තට මට හරි ලොකු ටයිම් එකක් තියෙනවා ෆ්‍රී ටයිම් එකක්. එතකොට ඒ ෆ්‍රී ටයිම් එකට මම තව මොන හරි දෙයකට යොදවනවා. මොන හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න එකක් හරි කියවන්න හරි මොකක් හරි මූවි එකක් බලන්න හරි. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ටත් කියනවා පැය 8 නිින්ද අත්‍යවශ්‍යයි. ඒක නිසා ඕගොල්ලොත් පුළුවන් තරම් උත්සාහ කරන්න එළිය තියෙන වෙලාවට ඕගොල්ලෝගේ ඩිනර් එක ඉවර කරලා 9:30 වෙද්දී ඇඳට ගිහිලා මොන දේ තිබ්බත් ඇඳට ගිහිලා ඒ පැය 8 රෙස්ට් එක ගන්න. පහුවෙන්ද උදෙන්ම නැගිටින්න. පැය 8 9ට නිදා ගන්නවා නම් ඕගොල්ලන්ට 5 වගේ වෙද්දී නැගිටින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ 5ට නැගිට්ටා කියලා. ඔයාලටම ලේසි වාගේ වෙලාව මැනේජ් කරගන්න. ඉතින් ඒක නිසා health comes first. අපි හොඳට health එක balance කරගෙන ගියොත් අපිට රැකියාවක් කරන්න පුළුවන්. right? එතකොට අපි රැකියාවක් කරොත් අපි හම්බ කරයි. අපි හම්බ කරොත් ඔයාට පවුලක් ඉන්නවා නම් ඔයා පවුලට කන්න දෙයි. එහෙම නැත්නම් තව කෙනෙක්ට උදව්වක් කරයි. ඒ හම්බෙන සල්ලි වලින්. ඉතින් ඒක නිසා අද ඔයාගේ health එක ගැන හිතලා පැය 8ක් කොහොම හරි නිින්ද කවර් කරන්න.